යාද පින්වත්නි මනස්ථාපනය. ඒකයි ජේසුස් අද ඔබගෙන් අහන්නේ ඔබට මම මෙච්චර දේවල් කරලා තිනවා තාම ඔබ මනස්ථාප වෙලා නැහැ. ඒක ඔබ රියලයිස් නැහැ තාම මම මෙතන වෙනස් වෙන්න ඕන කියලා. අර ඉඩම අර කියපු දේ අර යකින් සමාව ගන්න තියෙන එක පල්ලි යනවා නියමටම. හැබැයි ඒක එකට නන්නේ. අඩු ගානේ එහෙම සමාව දෙන්න ඕනේ කියලා දන්නෙත් නැහනේ. අන්න එතන තමයි කොරාසියනේ කොර වෙලා තියෙන්නේ. අඩු ගානේ රියලයිස් වෙන්නේ නැහැ. it's okay. හැමෝම එහෙම කරා මන්නම් අඩු ගානේ මම එහෙම කරන එක මාව ඩිරෙක්ට් අපායට යන්නේ කියන එක. මම යාද පින්වත්නි. ඒතනටයි ජේසුස් ගහන්නේ. පැහැදිලිව ගහන්නේ. මේක වැරදි. මේක මම නතර කරන්න ඕනේ. ස්වාමීනි මේකට මම උදව් වෙන්න. ඒක මම ස්ට්‍රගල් එකක්. ඒක මගේ එෆර්ට් එක. මම පුළුවන් දේ මගේ මට්ටමේ මම පුළුවන් දේ කරන ඔබ වහන්සේගේ ආදරය තුළ. ඔබත් ඒක නිසා මතක තියාගන්න. උතර මතක තියාගන්න. ඒ කියන්නේ විනිශ්චය වෙනස්. එක එක්කෙනාට විනිශ්චය වෙනස්. මට හම්බ වෙච්ච දේ මට හම්බ වෙච්ච අවස්ථාවන් ඔබට හම්බ වුණා නම් මට මේ හම්බ වෙච්ච දේ මට මේ විදියට යාඥා කරන්න සප්‍රසාද වහන්සේත් එක්ක ඉන්න. උදාහරණයක් මෙතන ඉඳන්දි මම එහා පැත්තේ ඇඳ තියාගන්න. තේරුණාද කියන එක? මෙච්චර මේ කාමරෙන් මෙතනටදී මට මෙතන යාඥා කරන්න පුළුවන් තැන මේ හැම දෙයක්ම ඔබට තිබුණා නම් මට වඩා කොච්චර එහා තැනකට යයිද? තේරුණාද? ඒ නිසා අපිට බෑකාවත් විනිශ්චය කරන්න. බෙත්සයිදාව තීර සිදෝනය මොක්කුද සොදොම් ගොමෝරා වම්බෝ එහෙම කියන්න බෑ. අවස්ථාවක් ස්වාමීන් වහන්සේ ඔබට දුන්න අවස්ථාවක්. ඒ අවස්ථාව ඔබගේ ජීවිත වෙනසකට ඒක හරි ආදරයෙන් බය වෙලා නෙමෙයි ජේසුස්ගේ අත අල්ලගෙන ජේසුස්ට කියන්න ස්වාමිනී මේක වෙනස් කරන්න මට උදව් වෙන්න.